ඔන්න ඉතින් උදේ පාන්දරම අපි වැඩ පටන් ගන්නයි යන්නේ. අද කියලාත් වෙනසක් නැහැ. ඉතින් වෙනත කරන වැඩේම තමයි අදත් කරන්න තියෙන්නේ. ගොඩක් අය දන්නා මාසෙකමාරක් තිස්සේ අපි කරන්නේ තේක ගලවන්නේ කියලා. මේවට තේක කිව්වට මේව නම් තේක නෙමෙයිද කොහෙද? පුදුම අමාරුවක් තියෙන ගලව ගන්න. අමාරුයි කියලා මොනා කරන්නද? බැකෝ එකට සපෝටරයක් අන්දන් හරි අපි කොහොම හරි වැඩේ කරලා දෙනවා. මම ගලවන ගස් කපන මෑන් ළඟ එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. බලහල්ලක ඉතින් පුදුම කැපිල්ලක් නෙමෙයි යකා කපන්නේ. බලන්නකෝ මගේ මස් කොහමද කියලා. very muscular. මං එකක් ගලවනකොට මුන් දෙකක් කපනවා. මෑන්ගේ නම සම්පත්. මිනිහට චෙන්ස් එකක් කියන්නේ ඇඟේ කෑල්ලක් වගේ. මේක නම් මේ ජොබ් එකට අයිති වැඩක් නෙමෙයි. වේක් වගේ මේ අයියා කරන්නේ මොනවද කියලා නම් කියන්නේ මං හරියටම දන්නේ නැහැ. දූවිලි කාගෙන මේ ගාමිණී අය දැන් ඉන්නේ මම අර සපෝටර් දාගෙන ගලවපු ගඳක්. මිනිහට ට්‍රැක්ටරයක් කියන්නේ නිකන් සෙල්ලම් බඩුවක් වගේ. ඔය අනේ නිකන් ඵලයකෝ යන්නේ. ඉතින් ඒ දන් ආපු කඳන් අපි හදපු යාඩ් වල මෙන්න මේ විදිහට කොට ගන්නවා. ගාමිණී අර යාඩ් එකට දන් ආපු කඳන් වලට මෙන්න මේ වගේ අංක ගහන්න ඕන. මෙතන තියෙන අමාරුම වැඩේ කරන්නේ කළු අයියා. කළු අයියට තියෙන ඉස්කෝලේ ගෙදර වැඩ කරනවා වගේ මේවට අංක ගහගෙන යන්න. උඹටත් ඕන් නැති රෙද්දක් නැහනේ. අපි යාඩ් එකට ගස් හදන් එනකොට හරියට නිකන් ඒවා හල්පදා යන්න වගේ. ඉතින් ඒවල ලදකුත කෙලින් කරලා කපලා තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන කඳන් සේරගෙන වටාඩි ප්‍රමාණයයි දිගයි මැනලා තියෙන්නේ. මේ වලින් එකක් කරගෙන දුනොත් අපේ CEO මහත්තයාගේ ජොබ් එකට තමයි කියලා වෙන්නේ. අර ඉන්නේ අපේ CEO මහත්තයා. මිනිහා ඉතින් උදේ ඉඳන් හැන්දෑව වෙනකන් කැලයක් ඇතුළේ ලා පුටුවක් තියාගෙන මොනවාදෝ ලියනවා. චිකී මොන ජනා ජීවිතයක්ද මම්මේ මීට වඩා උදේ ගෙදරට වෙලා බත් ගිලගෙන හිටියන. අද අපේ කට්ටිය කොළඹ යන්නයි යන්නේ. අද ප්‍රසන්න අයගේ ලොරිය පොඩි කාර්මික දෝෂයක්. ඒක හින්දා අද ඒ ලොරිය ලෑස්ති කරන්නේ අසා අයියා. මෑන්ට නම් කොටයක් පටවනවා කියන එක ඊසි කේස් එකක්. රසික අයියා කටත් අරගෙන උඩ බලාගෙන ඉන්නවා කොටේ එනකන් උඩ බන්දුව රැක ගන්න. මාව මරාගෙන කාපියව. ඔක්කොම හරි. දැන් හරි. හරි? දැන් මේම ගියාම හරිද? යකෝ දිය ගුඳුරයක් වගේනේ. භාගයක් මූදේ භාගයක් ඇල්ලේ. මං කලි මූණ මේකප් කරන එක විතරයි. යකෝ මේම ගියොත් මෙම යකෝ පොන්නේ කියලා තුම්බලේ අන්තිය පිස්සු යකෙක් මාව දාගෙන ඉන්න කාර් එක. හරි හරි.